මම බිඳුවේම ඉඳලා පටන් ගත්ත කෙනෙක්. ජීවිතේ කිසිම දෙයක් තිබ්බේ නෑ මට. මම හිතන්නේ මීට කලින් කිසිම ඉන්ටර්විව් එකක මම මේ දේවල් මම හිතන්නේ ඉස්සරහට කියන්න තියෙන දේවල් කියලා නැති වෙයිදී. හැබැයි මං ජීවිතේ අවදානමක් ගත්තා. අවදානම් එකක් නෙමෙයි මං හිතන්නේ ජොබ් එකට ගියපු දවසේ ඉඳන් මං ගත්ත ජීවිතේ අවදානම් වල. රස්සාවක් කරන්න කලින් අයියේ ඇත්තටම ගමේ ඉන්න යාළුවොත් එක්ක පිස්සු වැඩ කර ක්‍රිකට් ගහ හැමදේමයි කාලයත් එක්ක වයසට යන්න තමයි හැම දෙයක්ම ඔළුවට එන්නේ. ඔව් මම අය සාමාන්‍ය පෙළින් නවතිනවා මම. අපේ පවුලේ 4 දෙනෙක් අර මං කියනවා වගේ. හැබැයි මං දොස් කියන්නේ නැහැ මට ඉගෙන ගන්න බැරි වෙච්ච එකට මගේ අම්මටයි තාත්තටයි ඒක මටම දොස් කියාගන්නේ. ජීවිතේ මම මොකක් හරි ආපස්සට හරවන්න තියෙනවා නම් එකම දේ ආපස්සට හරවන්නේ ඉගෙන ගන්න කියන එක. මම අදත් කියන්නේ කවුරු හරි මේ ඉන්ටර්විව් එක බලනවා නම් ජීවිතේ අංක 1 තියාගන්න ඉගෙනීම ඊට පස්සේ තමයි අනිත් දේවල් තියාගන්න. මොන දේ ජීවිතේ ඇචීව් කරත් අර ඉගෙනීම කියන දේ තියෙනවා නම් ඒකයි වෙනම ලෙවල් එකක්. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ මම පිටිපස්සේ වේලේ ඉඳලා දැන් ඉන්නේ මෙතනයි කියලා ඒක නෙමෙයි ඇත්ත ජීවිතේ. ජීවිතේ ඉගෙන ගන්න ඕන දේවල්. ඉගෙනීම නැතුව මං හිතන්නේ ඉස්සරහට යන එක සෑහෙන්න අමාරුයි. මම අදටත් YouTube එකේ තියෙන සර්ලගේ වීඩියෝස් බලනවා අදටත්. මට කරගන්න බැරි වෙච්ච දේවල් මං ඒ හරහා කරගන්නවා. ඉතින් මම අනාගතේ ඉන්න අයට කියන්නේ ඉගෙනීම අංක 1ට තියාගන්න අනිත් දේවල් අංක 2ට තියාගන්න. අනිත් දේ තමයි ඉංග්‍රීසි කියන දේ. ඉංග්‍රීසි මගේ ජීවිතේ මට ඉස්කෝලේ කාලේ එපාම කරපු දෙයක්. මං පීරියඩ් කට් කරලා ඇති වෙන්න. මං හිතන ජීවිතේ මනුස්සයෙක් ලංකාවේ ඉන්න මනුස්සයෙක්ට විතරක් නෙමෙයි ඉංග්‍රීසි කියන දේ තමයි හැම දෙයකටම වඩා දැන් මේ ලෝකේ ඉන්න තැනත් එක්ක වැදගත් වෙන්නේ. ඉංග්‍රීසි කියන දේ පුළුවන් තරම් ඉගෙන ගන්න. ඒකෙන් තමන්ට යම්කිසි දැනුමක් තියෙනවා නම් ඒ ඉංග්‍රීසි හරහා ඒ දේ උඩටම ගෙනියන්න පුළුවන්. ඒක සෑහෙන වටින දෙයක්. කවුරු හරි කෙනෙක් කිව්වොත් නෑ එපා ඒක වැඩක් නෑ ඒක අපේ එකක් නෙමෙයි කියලා ලංකාවේ සිංහල කතා කරන ලෝකේ සිංහල කතා කරන එකම ජාතිය අපිනේ. ඒක මාර ප්‍රවුඩ්නේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි කියන දේ සෑහෙන වටිනවා මේ ලෝකෙ ඉස්සරහට යනවා.